දන්නවද ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු කර ඇති මිල අධිකම ඉඩම් ගනුදෙනුව මොකක්ද කියලා. ඒ තමයි කොළඹ ගාලු මෝදර පිටියට යාබදව වසර 100කට අධික කාලයක් ආරක්ෂක බලකොටුවක්ව පැවති පැරණි යුද හමුදා මූලස්ථානයේ පිහිටා තිබූ අක්කර 10කට අධික ඉඩම. මේ අති දැවැන්ත ඉඩම විකුණන්නේ ලෝක ප්‍රකට හොංකොං පදනම් කරගත් ශ්‍රැන්කිලා හෝටල් ජාලයට. ඒ 2010 වසරේදී. මෙම ගනුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 125ක්. ඒ කියන්නේ එකල මුදලින් රුපියල් බිලියන 14කට අධික දැවැන්ත මුදලක්. මේ ලංකා ඉතිහාසයේ සුවිශේෂීම ගනුදෙනුවක් වන්නේ මෙතෙක් කිසිදු විදේශීය සමාගමකට ලබා නොදුන් සින්නක්කර අයිතිය මෙම සමාගමට ලබා දීමයි. ඔකට රජයේ මෙම ගනුදෙනුව විවෘත ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව රජය සහ සමාගම අතර ඍජු කිවිසුමක් ලෙස සිදු කිරීමත් සින්නක්කර අයිතිය ලබා දීමත් වැනි තීරණාත්මක පියවරක් ගැනීමට බලපෑ ප්‍රධානතම හේතුව ලෙස සඳහන් කළේ ව්‍යාපෘතියේ මූලෝපායික කාලීන වැදගත්කමයි. එනම් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ආයෝජන විශ්වාසය යලි ගොඩ නැගීමේ අවශ්‍යතාවයයි. 2010 වසර වන විට මෙරටට මහා පරිමාණ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම අසීරු වී තිබූ පසුබිමක ශ්‍රැන්කිලා වැනි ලෝක ප්‍රකට හෝටල් ජාලයකට මෙම ඉඩමේ අයිතිය සින්නක්කරව ලබා දෙමින් ලංකාව යනු ආරක්ෂිත සහ ස්ථාවර ආයෝජන කලාපයක් බව ජාත්‍යන්තරය තුළ තහවුරු කරමින් කොළඹ නගරය දකුණු ආසියාවේ ප්‍රධානතම මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ මූලෝපායික අරමුණ පෙරදැරිව 2008 අංක 14 දරන මූලෝපායික සංවර්ධන ව්‍යාපෘති පනත භාවිතා කරමින් මෙම ව්‍යාපෘතියට විශේෂ සහන ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඊට අමතරව එවකට රජය පෙන්වා දුන්නේ හමුදා බලකොටුවක්ව පැවති සමයේ කිසිදු මූල්‍යමය ආදායමක් රජයට ජනනය නොවූ මෙම අක්‍රිය දේපල සින්නක්කරව පැවරීම හරහා ඉඩමේ සැබෑ වටිනාකම උපරිම ලෙස රටට ලබාගත හැකි බවයි. ඉඩම සමාගම සතු වුවද ඔවුන් ශ්‍රී ලංකාවේ නීතියට යටත්ව ව්‍යාපාර කරන බැවින් වසර 10ක බදු සහන කාලයෙන් පසුව ලැබෙන ආයතනික ආදායම් බද්ද සංචාරකයන්ගෙන් ලැබෙන වැඩබදු සහ කොළඹ මහනගර සභාවට වාර්ෂිකව ගෙවන මිලියන ගණනක වරිපණම් බදු හරහා රජයට ස්ථාවර සහ විශාල ආදායමක් හිමිවන බවයි. එනම් මෙය හුදෙක් ඉඩම් විකිණීමක් නොව දේපල අයිතියට වඩා එම දේපල මත ගොඩනැගෙන ආර්ථික ක්‍රියාවලියෙන් රටට ලැබෙන වාසිය ගැන සිතාගත් තීරණයක් බවයි. එමෙන්ම මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපෘතියක් හරහා දේශීය ව්‍යවසායකයන්ට සහ සේවකයන්ට ලැබෙන වාසි සහ ශ්‍රැන්කිලා වැනි දැවැන්ත හෝටල් සංකීර්ණයක් ක්‍රියාත්මක වීමේදී ඒ වටා ගෙතුණු ඍජු හා වක්‍ර රැකියා දහසකට අධික ප්‍රමාණයක් නිර්මාණය වීමත් දේශීය සැපයුම් කරුවන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කටයුතු කිරීමට අවස්ථාව ලැබීමත් මෙරට ආර්ථිකයේ ගුණාත්මක වර්ධනයකට හේතු වන බව එවකට රජයේ මතය වී තිබුණා. යුද්ධය අවසන් වූ විගස කොළඹ නගරය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමත් දකුණු ආසියාවේ ප්‍රධානතම මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ මූලෝපායික අරමුණ පෙරදැරිව ලෝකයේ ප්‍රමුඛතම හෝටල් සන්නාමයක් නගරයේ කේන්ද්‍රස්ථානයේ තිබීම අත්‍යවශ්‍ය සාධකයක් ලෙසත් එවකට රජය අවධාරණය කළා. ඒ අනුව ශ්‍රැන්කිලා හෝටල් ජාලය එම භූමිය සින්නක්කරව ලබා ගැනීම සඳහා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 125ක් සහ ඊට අමතරව හෝටල් සංකීර්ණය, වන් කෝල් ෆේස් ආප්පු සංකීර්ණය, කාර්යාල කුරුණ සහ නේවාසික මහල් නිවාස පද්ධතිය ඇතුළු සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කිරීමට සිදු කළ මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 600කට අධික වනවා. මෙය එවකට ලංකාවේ සංචාරක සහ නිශ්චල දේපල ශ්‍රේෂ්ඨය තුළ සිදු වූ විශාලතම ඍජු විදේශ ආයෝජනය ලෙසත් සැලකෙනවා. කෙසේ හෝ මෙහි ප්‍රතිඵලයක් ලෙස 2010න් පසු කාල සීමාව තුළ ලංකාවට ගලා ආ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය පෙර වසරවලට වඩා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර කොළඹ නගරය තුළ තවත් ජාත්‍යන්තර හෝටල් සහ වාණිජ්‍ය ගොඩනැගිලි ඉදිවීම ආරම්භ කර තිබෙනවා. එනම් 2010 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 516ක්ව තිබූ ඍජු විදේශ ආයෝජන 2011 වසර වන විට ඩොලර් බිලියන 1.1 දක්වා ඉහළ යාමට සමත් වූ බවයි වාර්තා වන්නේ. ශ්‍රැන්කිලා ව්‍යාපෘතියත් සමග කොළඹ නගරය තුළ ආරම්භ වූ අනෙකුත් ප්‍රධාන ජාත්‍යන්තර ආයෝජන අතර ගාලමුදුර පිටියට යාබදව ඉන්දියානු ITC සමාගම විසින් ඩොලර් මිලියන 300කට අධික ආයෝජනයකින් ආරම්භ කළ ITC සුඛෝපභෝගී හෝටල් සහ නිවාස සංකීර්ණය, සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් සහ අබාන් සමාගම එක්ව ඩොලර් මිලියන 170ක ආයෝජනයකින් ඉදිකළ කොළඹ සිටි සෙන්ටර් දැවැන්ත සාප්පු සංකීර්ණය සහ නේවාසික කුළුණ ජෝන් කීල් සමාගම විසින් ලංකාවේ එතෙක් සිදු කළ විශාලතම පෞද්ගලික ආයෝජනය ලෙස ඩොලර් බිලියන 1කට අධික ආයෝජනයක් සිදු කරමින් ආරම්භ කළ සිනමන් ලයිෆ් ව්‍යාපෘතිය වැනි ආයෝජන රැසක් ආරම්භ වී තිබෙනවා. අද අපි දකින ගාලු මෝදර ප්‍රමුඛ වූ කොළඹ නගරය දකුණු ආසියාවේ නවීනතම නගරයක් ලෙස ලෝක සිතියමට එක්වන්නේ මෙකී දැවැන්ත ආයෝජන නිසා. ශ්‍රැන්කිලා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණේ 2012 වසරේ පෙබරවාරි 24 වෙනිදා. ඒ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වසර 5කට අධික කාලයක් පුරා සිදු කළ දැවැන්ත ඉදිකිරීම් වලින් පසු ශ්‍රැන්කිලා හෝටලය මහජනතාව සඳහා විවෘත වන්නේ 2017 වසරේ
නොවැම්බර් 16 වෙනිදා. ඒ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. ඊට සමගාමීව වන් ගෝල්ෆේස් සාප්පු සංකීර්ණය සහ කාර්යාල කුළුණ 2019 වසරේ නොවැම්බර් 8 වෙනිදා විවෘත කෙරුණා. මෙම ව්‍යාපෘතියට මූලෝපායක සංවර්ධන පනත යටතේ රජයෙන් ලබා දුන් වසර 10ක සම්පූර්ණ ආයතනික ආදායම් බදු සහන කාල සීමාව ගණනය කරනු ලබන්නේ ව්‍යාපෘතියේ වාණිජ්‍ය මෙහෙයුම් ආරම්භ කළ වසරේ සිටයි. ඒ අනුව 2017 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම බදු සහන කාල සීමාව 2027 වසරේදී අවසන් වීමට නියමිතව ඇති බවත් වාර්තා වනවා. එතෙන් සිට මෙම දැවැන්ත ව්‍යාපාරික ජාලය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය බදු නීතියට යටත්ව රජයට ආදායම් බදු ගෙවීම ආරම්භ කළ යුතු බවයි වාර්තා වන්නේ. එනම් ශ්‍රැන්ගිලා ව්‍යාපෘතිය සඳහා වසර 10ක බදු සහන කාලයක් රජය ලබා දුන්නද එම සීමාවෙන් එහාට ගිය දැවැන්ත ආදායම් ජාලයක් රජයට මේ හරහා නිර්මාණය වී තිබෙනවා. මූලිකවම මෙම භූමිය සින්නක්කරවම පැවරුවද ඒ ශ්‍රී ලංකාවේ නීතියට යටත් දේපලක් බැවින් කොළඹ මහනගර සභාවට වාර්ෂිකව රුපියල් මිලියන ගණනක වරිපණම් බදු ගෙවීමට මෙම ආයතනය බැඳී සිටිනවා. මීට අමතරව හෝටල් සංකීර්ණය සහ සාප්පු සංකීර්ණය තුල සිදුවන දෛනික වෙළඳාම් වලින් රජයට එකතු කළ අගය මත බද්ධ හෙවත් වැට් බදු සහ සංචාරක සංවර්ධන අය කිරීම හරහා වක්‍රව රජයේ භාණ්ඩාගාරයට විශාල ආදායමක් ගලාගෙන එනවා. කෙසේ වෙතත් ගාලුමෝදර ප්‍රදේශයේ අද වන විට දකුණු ආසියාවේ වටිනාම වාණිජ්‍ය කලාපය බවට පත්ව ඇත්තේ කොළඹ නගරයේ ආර්ථික ස්පන්දනය රැඳී ඇත්තේ මේ වටා ගොඩනැගී ඇති මූල්‍ය සහ වෙළඳ ජාලය මතවීම නොරහසක්. අද තත්ත්වයේ කෙසේ වෙතත් මෙම ආందోලනාත්මක ඉඩම් ගනුදෙනුව එදා දේශපාලන වේදිකාවේ ගිනි අවුලුවන මාතෘකාවක් බවට පත් වුණා. එකල විපක්ෂයේ මතු කළ ප්‍රධානම සැකය වූයේ මෙවැනි අතිවිශාල වරප්‍රසාදයක් ලබා දීම පිටුපස දැවැන්ත දේශපාලන කොමිස් ගනුදෙනුවක් පවතින බවයි. විශේෂයෙන්ම ලංකාවේ නීතියට අනුව විදේශිකයෙකුට සින්නක්කර ඉඩම් දීම තහනම් කර දී තිබියදී ශ්‍රැන්ගිලා ආයතනයට පමණක් විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම නීති ලිහිල් කිරීම දේශපාලන හිතවත්කම් මත කළ විශේෂ සැලකීමක් බවටත් චෝදනා එල්ල වුණා. එනම් මොවුන්ගේ පළමු සහ ප්‍රධානතම විවේචනය වූයේ රටේ ජාතික ආරක්ෂාවට අතිශය සංවේදී භූමියක් වන දශක ගණනාවක් ආරක්ෂක මූලස්ථානයේ පිහිටා තිබූ මෙම බිම විදේශීය සමාගමකට සින්නක්කරව පැවරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවයි. එමෙන්ම මෙම ඉඩම පැවරීමේදී විනිවිද භාවයකින් තොරව විවෘත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකර රජයට හිතවත් ක්‍රමවේදයකට මේ සිදු කර ඇති බවයි. මේ හේතුවෙන් විපක්ෂය චෝදනා කළේ ටෙන්ඩර් තිබුණා නම් මීට වඩා දෙගුණයකට මෙය මිල කිරීමට හැකියාව තිබූ බවයි. එමෙන්ම ලෝකයේ වෙනත් රටවල මෙවැනි වටිනා ඉඩම් ලබා දෙන්නේ වසර 99ක බදු පදනම මත වුවත් මෙහිදී සදාකාලික අයිතිය ලබා දීමෙන් අනාගත පරපුරට හිමි විය යුතු දේපලක් සදහටම අහිමි කළ බවට චෝදනා එල්ල වුණා. එමෙන්ම මෙම ව්‍යාපෘතියට ලබා දුන් අතිවිශාල බදු සහන නිසා රජයට ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වන බවටත් එදා විපක්ෂය දැඩිව අවධාරණය කර සිටියා. මෙම ගනුදෙනුවේ ඇති සුවිශේෂීත්වය වන්නේ මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විදේශිකයෙකුට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දුන් අවසන් අවස්ථාවන්ගෙන් එකක් වීමයි. එනම් පසුව රජය විසින් විදේශිකයන්ට ඉඩම් හිමිකම ලබා දීම සීමා කරමින් නව නීති පැන වූ බැවින් ශ්‍රැන්ගිලා ඉඩම යනු ලංකාවේ ඉඩම් දේශපාලනයේ නොමැකෙන සලකුණක් ලෙසද හැඳින්වෙනවා. කෙසේ වෙතත් ශ්‍රැන්ගිලා ව්‍යාපෘතියේ ප්‍රතිඵල ලෙස එකල ලොව ධනවත් සංචාරකයන් ඉලක්ක කරගත් හයි-එන්ඩ් සංචාරක පුනරුදයකට දොරටු විවර වූ බව නොරහසක්. එමෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා නිර්මාණය වූ ඍජු රැකියා දහසකට අධික ප්‍රමාණයක් සහ දහස් ගණනකට වක්‍ර රැකියා අවස්ථා සහ දේශීය තරුණ පරපුරට ජාත්‍යන්තර මට්ටමේ ආගන්තුක සත්කාර පිළිබඳ පුහුණුවක් ලැබීමටත් අවස්ථාව උදා වී තිබෙනවා. එමෙන්ම වන් ගෝල්ෆේස් පරිශ්‍රය තුළ ඉදි වූ ග්‍රේඩ් A මට්ටමේ කාර්යාල පද්ධතිය සහ සාප්පු සංකීර්ණ නිසා කොළඹ නගරයට නවීන ලෝකයේ ග්ලෝබල් සිටි පෙනුමක් හිමි වී ඇති අතර ජාත්‍යන්තර සමාගම් රැසක් සිය ප්‍රාදේශීය මූලස්ථාන කොළඹ පිහිටා තිබීම අද වන විට අපිට දකින්න තිබෙන යථාර්ථයක් බවට පත් වී තිබෙනවා. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම කියා සිටියේ මේ රටේ අක්‍රියවත්කම් සක්‍රිය කිරීමක් බවයි. ඉතින් අද වන විට මෙම ඉඩම් ගනුදෙනුව හා ශ්‍රැන්ගිලා ව්‍යාපෘතිය ආරම්භ කර වසර 10කට අධික කාලයක් ගත වී තිබෙනවා. එවකට රජයේ ප්‍රතිපත්තිය සහ එයට එල්ල වූ චෝදනා සහ විවේචන අදට කොතරම් කාලෝචිතද යන්න ඔබටම තීරණය කරන්න ඉතිහාසගත ඇති සාක්ෂි සහ ගත වූ වසර කිහිපයක් වර්තමාන යථාර්ථයත් හොඳටම ප්‍රමාණවත්. ඉතින් අද ඔබට මේ ගැන හිතෙන දේ පහතින් කමෙන්ට් කරගෙන යන්න.